සකල සසරින් මුදන්නට මේ දේශනා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව සවන් දීම සිද්ධ කළ යුතු වෙනවා. එතකොටයි එහි ආනිසංස ශක්තිය ප්‍රබලව ඔබටත් අපටත් උදා කර ගන්නට ලං කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. අද මා කල්පනා කළා සූත්‍ර දේශනාවක් ඇසුරු කරගෙන මේ දහම් දෙසුම සිද්ධ කරන්නට. සංයුත්ත නිකායේ දේවපුත්ත සංයුත්තෙන් තමයි සූත්‍ර දේශනාව තෝරාගත්තේ මාඝ සූත්‍රය. මාඝ සූත්‍රය. එවං කෝ මාගෝ දේවපුත්තෝ අභික්ඛන්තාය රත්ත්‍ය අභික්ඛන්ත වන්නෝ කේවල කප්පං 제තවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමේ. තථාගතයන් වහන්සේ මේ දේශනාව කරන්නේ එතකොට කිනම් ස්ථානයකද? සවැත් නුවර 제තවනාරාමයේ වැඩ ඉඳිද්දී මාඝ කියන දේවපුත්‍රයා, ඔය මාඝ දේවපුත්‍රයා සක්‍ර දේවේන්ද්‍රයා ලෙසත් හඳුන්වනවා. අර උට්ඨානේන මඝවා දේවානං සෙට්ඨතංගතෝ කියලා ධම්මපද පාඨයක් ඔබ අහලා තියෙනවා. මඝ කියන මානවකයා උත්සාහය වීර්ය මත පදනම් වෙලා පින්කුසල් කරගෙන දේවානං සෙට්ඨතංගතෝ දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයට අග්‍රස්ථානයටපත් වුණා, නැත්නම් සක්‍ර දේවේන්ද්‍රයා වුණා කියලා ඔබ ධර්මයේ ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ දේවේන්ද්‍රයා තමයි භාග්‍යවතුන් වහන්සේ හමු වෙන්නේ. හමු වෙලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා ඒක මන්තන් තිතෝකෝ මාගෝ දේවපුත්තෝ භගවන්තං ගාථාය අජ්ජබාසි. බුදුහාමුදුරුවන්ගෙන් එකත් පසක ඉඳගෙන මේ දේවපුත්‍රයා ප්‍රශ්නයක් අහනවා. මොකද්ද ප්‍රශ්නය? කිංසු ජත්වා සුඛං සේති කිංසු ජත්වා නසෝචති කිස්සස්ස ඒක ධම්මස්ස වදං රෝචේසි ගෝතමාති. මොකක්ද එහි අහන්නේ? අපේ සිංහලෙන් ඒක තේරුම් ගමු. භාග්‍යවතුන් වහන්සේ ඒකට දෙන උත්තරයත් පාලි පාඨයත් සඳහන් කරලම අපි සිංහල බසින් මේ වටහා ගැනීමට ගමන් කරනවා. කෝධං ජත්වා සුඛං සේති කෝධං ජත්වා නසෝචති කෝධස්ස විස මූලස්ස මදුරග්ගස්ස වත්‍රභූ වදං අරියා පසංසන්ති තංහි ජත්වා නසෝචතිති. තාම ලස්සන ධර්ම කොටාසයක් තමයි අපිට මෙහි කියලා දෙන්න පිංගුතුනි. අපි මේක ඊටාම වටින ධර්ම කොටාසයක්. මේක අපි හොඳට අපි කවුරුත් ධාරණය කරගන්නට ඉගෙන ගන්නට ඕන. මේ සක්‍ර දේවේන්ද්‍රයා නැත්තම් මග කියන දේවපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසන්නේ කුමක් නැසීමෙන් කුමක් දුරු කිරීමෙන් දුක නැති වෙලා යනවද? කුමක් දුරු කිරීමෙන් දුක නැති වෙලා යනවද? නේ? කුමක් දුරු කිරීමෙන් දුක නැති වෙලා යනවද? කුමක් නැසීමෙන් ශෝකය සුවසේ ඉන්න පුළුවන් වෙනවද? කුමක් නසා සුවසේ හොවීද? කුමක් නසා ශෝක නොකරේද? ගෞතමයන් වහන්සේ කිනම් එක දහමක් නැගීම පුහුණු වීම රුස්නේද? භාග්‍යවතුන් වහන්සේගෙන් එතුමා පොඩි කෙටි දෙයක් තමයි අහන්නේ. මොකක්ද? මොකක් නැසුවොත් සුවසේ ඉන්න පුළුවන්ද? මොකක් නැසුවොත් දුක ශෝකය නැති කරගන්න පුළුවන්ද? මේකට එක ධර්මයක් කියලා දෙන්න. එකක්. මේ දෙකම ලැබෙන දුකත් නැති වෙන ශෝකයත් නැති වෙන සැපතත් ලැබෙන එක ධර්මයක් දේශනා කරන්නට කියලා තමයි මග දේවපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේගෙන් මාග කියන දේවපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටින්නේ.
බලන්න මේක සංක්ෂිප්ත දේශනාවක්. සංකීර්ත දේශනා, විස්තර දේශනා කියලා මේ දේශනා වර්ගීකරණයේදී ත්‍රිපිටකයේ වෙන්කිරීමක් සිද්ධ කරනවා. කෙටි දේශනා සහ දීර්ඝ දේශනා. දැන් සංයුත්ත නිකායේ බොහෝ වෙලාවට තියෙන්නේ මේ වගේ කෙටි දේශනා. හැබැයි දේශනාව කෙටි වුණාට පින්වතුනි මෙහි තියෙන ධර්ම කොටාසය පොඩි එකක් නෙමෙයි. තාම ප්‍රබල, තාම බලගත්ු ධර්ම කොටාසයක් තමයි තථාගතයන් වහන්සේ මේ දේශනාව තුළ අපට අවධාරණය කරන්නේ. දැන් බලන්න කෙටි ප්‍රශ්නයක් නේ අහන්නේ. එක ක්‍රමයක් කියලා දෙන්න කුමකටද? සතුටින් ඉන්නයි දුක නැති කරගන්නයි. එක ක්‍රමයක් කියලා දෙන්න සතුටින් ඉන්නයි දුක නැති කරගන්නයි. කුමක් නැසීමෙන් සුවසේ ඉන්න පුළුවන්ද? කුමක් නැසීමෙන් ශෝක නොකරේද? ගෞතමයන් වහන්සේ 1000ක් දේශනා කරනු මැනවි. ඒ සඳහා උදව් වෙන. තාම ලස්සන ප්‍රශ්නයක්. මොකද ඔබටත් දැන් සමහර වෙලාවට කරුණු 5ක් 6ක් එක පිට පැහැදිලි කරොතින් එහෙම ඔබත් උනත් හිතන්න පුළුවන් මෙච්චර ගොඩක් අඩුම කරන්න තියා මතකවත් තියාගන්නේ කොහොමද කියලා. ඔබට උනත් හිතෙන වෙලාවල් තියෙන්න පුළුවන් සායනාංශ කෙනෙක් සමහර ලාවට දීර්ඝ විස්තර දේශනා සිද්ධ කරන්න පුළුවන් නේ. අපත් සිද්ධ කරනවා. ඒ වෙලාවට අපි ධර්ම කරුණු 6ක් 7ක් දැන් අංගුත්තර නිකායේ දසක නිපාතෙන් කරුණු 10ක් දේශනා කරනවා. නේ. පංචම නිපාතෙන් කිව්වොත් කරුණු 5ක් දේශනා කරනවා. චක්ක නිපාතෙන් කිව්වොත් කරුණු 6ක් දේශනා කරනවා. එතකොට දීර්ඝයිනේ දේශනාව. දේශනාවත් දීර්ඝයි කරුණු විදියටත් වැඩි. දැන් සංයුත්ත නිකායෙන් මේ දේවතාව අහන එක කරුණක් දේශනා කරන්න. හැබැයි මට එකෙන් මෙන්න මේ ප්‍රශ්න දෙකට උත්තරයක් හම්බෙන්න ඕන. ශෝකය දුරු වෙලා යන්නත් ඕනි මගේ. ඒ කරුණ ඔබ වහන්සේ උගන්වන දේ පුහුණු කරගත්තම මට සැනසීම ලැබෙන්නත් ඕන. ඉතින් සියලු කෙලෙස් සහිත මිනිස්සුන්ගේ ප්‍රාර්ථනාව නේද? සියලු කෙලෙස් සහිත මිනිස්සුන්ගේ අපේක්ෂාව තමයි දුකක් ශෝකයක් නැතුව ඉන්න එකයි, සැනසීමෙන් සතුටින් ඉන්න එකයි. ඒ සඳහා තමයි මේ දේශනාවේ භාග්‍යවතුන් වහන්සේ ඔබට පිළිතුරක් දෙන්නේ. බලන්න භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර. ක්‍රෝධය නසා සුවසේ හොවි. ඔබට සුවසේ ඉන්න ඕන නම්, සැනසීමෙන් ඉන්න ඕන නම්, සතුටින් ඉන්න ඕන නම්, සැපසේ ඉන්න ඕන නම්, ඉතින් එකයිනේ දුරු කරගන්න යහන් එක කරුණක් නේ. ක්‍රෝධය නැති කරගන්න. ක්‍රෝධය. ඒක අපිට ද්වේෂය, ක්‍රෝධය, වෛරය ඔය ඔක්කොම එක වචන වල යම් දීර්ඝ අවස්ථා මිසක වෙන් වූ දෙයක් නොවන නිසා අපි ද්වේෂය, ක්‍රෝධය, වෛරය කියන ඔක්කොම එකට එකතු කරලා කතා කරමු මේ දේශනාවේ. ක්‍රෝධය නැති කරගන්න. සුවසේ හොබිනවා කියන්නේ සුවසේ නිින්ද යනවා, සුවසේ නැගිටින්න පුළුවන් තත්වයක් උදා වෙනවා, කටයුතු කරද්දී සුවයක්, සැනසීමක් දැනෙනවා, මානසික සුවයක් තියෙනවා, කායික සුවයක් තියෙනවා. අන්න ඒ සුවසේ හොවි කියනකොට මේ ඔක්කොම ටික ලැබෙන. ඒ සුවය, ඒ සැනසීම ලැබෙන කියන අර්ථය තමයි මෙතන අදහස් කරන්නේ භාග්‍යවතුන් වහන්සේ. එතකොට ඒක ලැබෙන්නේ ප්‍රධාන වශයෙන් ක්‍රෝධය නැති කරාම. කෝධං ජහිත්වානේ ක්‍රෝධය නැති කරලා. ක්‍රෝධය නැති කරලා. ඊළඟට ක්‍රෝධය නසා ශෝක නොකරේ. ක්‍රෝධය නැති කරොතින් ශෝකයක් නැති කරගන්න පුළුවන්. සතුට සැනසීම ලබා ගන්න විතරක් නෙමෙයි, දුක, අසතුට, අසහනය නැති කරගන්නත් ඔබට පුළුවන් ක්‍රෝධය නැති කිරීමෙන්. සක්‍රය භාග්‍යවතුන් වහන්සේ දේවානමින්ද කියනෝනේ සක්‍රය විෂ වූ මුල ඇති, මිහිරි වූ අග ඇති. දැන් බලන්න හරි ලස්සන උපමාවක් නේ මේක. මේ ක්‍රෝධයේ මූලයේ තියෙන විස. හැබැයි මිහිරි වූ අග ඇති. නිකන් අග කොන ගත්තොතින්
මතු පිටට පේන කොන මිහිරි. හැබැයි මුල තියෙන්නේ විසක්. නේ. අන්නේ මුල විස තියෙන අග කෙළවරේ මිහිරක් ගෙනල්ලා දෙන. එතකොට දෙකලවර සම්බන්ධයි හොඳේ. එක කෙළවරක විස තියෙනවා අනිත් කෙළවරේ මිහිර තියෙනවා. මෙන්න මේ ක්‍රෝධය නැසීම ආර්යයෝ උත්තමයෝ ප්‍රශංසා කරනවා. ඒ නැසීමෙන් ඔබට ශෝකය නැති කරලා සැනසීම සුවය ලබා ගන්නට පුළුවන් කියලා තමයි කියන්නේ. මේක ඊටාම වටින උපමාවක්. ඔබ අවබෝධ කරගන්නේ උපමාව නැවත. මිහිරි වූ මුල සහ විස සහිත මුල සහ මිහිරි වූ අග. කියන්නේ මේ දෙකලවරේ එක කොනක තියෙනවා විස, අනිත් කෙළවරේ තියෙනවා මිහිර. දැන් ක්‍රෝධය කියන එක නිසා මිනිස්සු දුක, අසහනය, අසතුට විඳින්න ප්‍රධාන හේතුව මෙහි එක මුලක තියෙන්නේ විස නිසා. එක කෙළවරක අල්ප ආස්වාද පැත්තක් මිහිරක් තියෙනවා. දැන් බලන්න බුදුහාඳුරෝ කොච්චර යථාර්ථවාදීදනේ. ක්‍රෝධයෙන් කරන දේවල් වල මිනිස්සු යම් මිහිරියාවක් විඳිනවා. යම් රහක් විඳිනවා. එහෙම රහක් විඳින්නේ නැත්තම්, එහෙම රහක් දැනෙන්නේ නැත්තම්, එහෙම මිහිරක් කිසිසේත්ම නැත්තම් ඇත්තටම මිනිස්සු ක්‍රෝධය කියන එක නිකන් අර සර්පයෙක් දැක්කම වගේ අයින් කරලා දාන්න එපේ. දුවන්න එපේ මේක අතහැරලා. වසක් විසක් නහයට ලං කරා, කටට ලං කරා වගේ ඈතට පනින්න එපේ. එහෙම වෙන්නේ නැහනේ. මේ ක්‍රෝධය මිනිස්සු නඩත්තු කරගෙන යන්නෙම ක්‍රෝධය අපේ సంతානය තුල අපි රඳවාගෙන තියාගෙන පෝෂණය කර කර යන්නෙම පින්වතුනි ඔබ අවබෝධ කරගන්න එක ඒකේ මිහිරි කොටසක් තියෙනවා. මිහිරි වූ අග. හැබැයි මුල තියෙන්නේ විස. මිහිරි වූ අගකුත් තියෙනවා. එතකොට මේ මිහිරට බැඳුනම මේ රහ කොටසට බැඳුනම ඒ අගට වසඟ වුණාම මනුෂ්‍යයා අර විස කොටස කියලා ඒ විස සහිත මුල කොටස කියන එක ගැන අවධානය යොමු කරන ප්‍රමාණය අඩු වෙනවද නැද්ද? අඩු වෙලා යනවා. අඩු වෙලා යනවා පින්වතුනි. ඒක තමයි යථාර්ථය. ඒ අග කොටස මේ මුල තියෙන කොටස අමතක කරන මිනිස්සු හැමතිස්සෙම එළියට පේන මතු පිටට පේන දේත් එක්කනේ ගනුදෙනු කරන්නේ. මිනිස්සු හැමතිස්සෙම ගනුදෙනු කරන්නේ මූලය එක්ක නෙමෙයි. මිනිස්සු බොහෝ වෙලාවට ගනුදෙනු කරන්නේ අග එක්කනේ. දැන් ගහක මුල එක්ක නෙමෙයි අපි ගනුදෙනු ඒ ගහේ ලස්සන අතු ඉති එක්ක. කවිලියන් ඒව ගැනනේ. මල් ගැන, ගෙඩි ගැන ඒව ගැන ගහේ මුල් ගැන කවිලියක් නැහනේ. ගහේ මේ මුදුන් මුල ගැන හිම කවිලියක් නැහැ. ඒව ගැන සින්දු මට ඇහිලම නැහැ. ගස්වල මුල් ගැන හැබැයි ගස්වල ලස්සන කොළ ගැන, අතු ඉති ගැන, පිපුණු මල් ගැන, මිහිරි ගෙඩි ගැන, රසවත් පළ ගැන කවි ඕනි තරම් අහලා තියෙනවා. නේද? අපි චූටි කාලේ ඉඳලම මේ ගසේ බොහෝ පැණි දොඩන් තිබේ නේද? ඒ කවියේ තියෙන ගහේ මේ ගෙඩි ගන්නනේ. පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු නේද? අතු ගැන තියෙනවා. මිහිරි ගෙඩි ගැන තියෙනවා. ඒවා පැහිලා ඉදිලා සුවඳයි ලස්සනයි ඔක්කොම අපිට දැනෙන්න එහි වර්ණනා කරනවා. මුල ගැන නැහැ. එතකොට අපි හැමතිස්සෙම ඔය මතු පිට පේන දේත් එක්ක තමයි ඇලිලා ඉන්නේ. හැබැයි බුදුරුවරු කරන්නේ මොකක්ද? මිනිස්සුන්ට පේන තැන ඉඳලා නොපෙනෙන තැන දක්වාම පෙන්눔 කරනවා. මිනිස්සුන්ට නොපෙනෙන කොටසක් පෙන්නනවා. ආර්යයන් වහන්සේලා කරන්නේ ඒක.
ආර්යයන් වහන්සේලා මිනිස්සුන්ට පේන දේ වගේම මිනිස්සුන්ට නොපෙනෙන දේත් පෙන්වලා දෙනවා. නොපෙනෙන දේ පෙන්වා දීම තමයි ආර්යයන් වහන්සේලා සිත කරන ප්‍රධානම දේ. පේන දේ පෙන්වන්නට ඕනේ. නමුත් පෙනෙන දේත් කියනවා. ඔබට මෙන්න මේ මිහිරි කොටස පේනවා. ද්වේෂයේ මිහිර ඔබ දන්නවා. මම ඔබෙන් අහන්නම්කෝ. ඔබ කොච්චර ඔබට මතක තියනවදනේ බැනලා සතුටු වෙච්ච ඒවා? අහවලාට බැන්නම නේද? හොඳ වයින් දෙකක් කිව්වා. හොඳ වයින් දෙකක් කිව්වා. හොඳ වයින් දෙකක් කිව්වා කිව්වට හොඳ වයින් දෙකක් කිව්වා කියන එකෙන් අදහස් වෙන්නේ මේ ලස්සනට අනේ ඔයාගේ සැප දුක කොහොමද? ඔයා සුවෙන් ඉන්නවද වගේ එකක් නෙමෙයි හොඳ වයින් දෙකක් කිව්වා කියන්නේ. තාම නරක වචන වලින් බැන්නම තමයි කියන්නේ හොඳ වයින් දෙකක් කිව්වා. හොඳට රිදෙන්න පළු යන්න බැන්නට පස්සේ තමයි කියන්නේ මං හොඳ වයින් දෙකක් කිව්වා. හොඳ වයින් දෙකක්. සතුටක්ද විඳින්නේ නැද්ද? මිහිරි ඵලය ස්පර්ශ කරනවද නැද්ද? මිහිරි ඵලය ස්පර්ශ කරනවා ඒකේ. හොඳ වයින් දෙකක් කියාගත්තා. ඒ මිහිරි රසය භුක්ති විඳිනවානේ රහ බලනවා. හොඳ වයින් දෙකක් කියාගත්තා. මං යාට හොඳ වැඩක් කරා. හොඳ වැඩක්. හොඳ වැඩක් කරා කියන්නේ ගිනි ගෙඩියක් අඹරලා. එයාට ආයේ ගොඩ එන්න බැරි වලකට යාව ඇදලා දාලා. හැබැයි ඒක කියන්නේ කොහමද? සිංහල භාෂාව හරි පුදුම භාෂාවක්නේ. මම සිංහල භාෂාවට හරිම ආස මේ එක මගේ මව් භාෂ නිසා විතරක් නෙමෙයි. දැන් මම භාෂා ඉතින් කීපයක් ඉගෙන ගන්නවා, ඉගෙනගෙනත් තියෙනවා. පාලි ඉගෙන ගත්තා, සංස්කෘත ඉගෙන ගත්තා. ඊළඟට ඉංග්‍රීසි දැනටත් ඉගෙන ගන්නවා. ජපන් භාෂාව මේ කාලේ ඉගෙන ගන්නවා. ඉතින් මේ භාෂාවන් අතර අපේ භාෂාව හරිම රසවත් භාෂාවක්. දැන් මතු පිටින් පේන එකට වඩා ඒකේ කියන ව්‍යංගය වෙනස්නේ. මම හොඳ වැඩක් කරා යාට. මම හොඳ වයින් දෙකක් කීවා යාට. එහෙම කිව්වම මතු පිටින් අහන් ඉන්න කෙනෙක් යා හොඳ දෙයක් කරලා. අරයා වෙනුවෙන් හොඳ දෙයක් කරලා. අරයාට හොඳට ලස්සනට කතා කරලා නෑ. එතන අර්ථයම වෙන එකක්. මං එයාට හොඳට රීදෙන දෙයක් කරා කියන එක. එතකොට ඔන්න මිහිරි ඵලෙනේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔය මිහිරි ඵලය ස්පර්ශ කරලා ඔය මිහිරි ඵලය භුක්ති විඳලා නම් සුවසේ ඉන්න හම්බෙන්නේ නැහැ. සතුටින් ඉන්න හම්බෙන්නේ නැහැ. ශෝක නොකර ඉන්න හම්බෙන්නේ නැහැ. ඔය මිහිරි ඵලෙනේ භුක්ති විඳින්නේ මිනිස්සු. ඔය මිහිරි ඵලේ භුක්ති විඳට ශෝක නොකර ඉන්න හම්බෙන්නේ නැහැ. ඒක පොඩි විඳිල්ලක් සතුටක් විඳින්න පුළුවන්. දැන් ඔබ හොඳ වයින් දෙකක් කියපු කට්ටිය ඒක අහලා ඔබට හොඳ වයින් දෙකක් නොකිය හිටියද? දවස් කීයක් නොකිය හිටියද? කොච්චර කාලයක් නොකිය හිටියද? ඔබ හොඳ වැඩක් කරා මං එයාට කියලා උදම්මනාන සතුටු වෙච්ච එකෙන් පස්සේ එයා ඔබට සුවපත් වෙත්වා කියලා ගියාද? එහෙනම් ඔබ ඒක කරලා ඇති බුදුවරයෙකුට වෙන්න ඕනේ. මහරහතන් වහන්සේ කෙනෙකුට වෙන්න ඕනේ. වෙනත් ද්වේෂය දුරු කර යටත් පිරිසෙන් අනාගාමී උත්තමයන් වහන්සේ නමකට වෙන්න ඕන. ගිහියෝ පැවිදි. එවැනි ආධ්‍යාත්මික උතුමෙකුට වෙන්න. එහෙම නැති සාමාන්‍ය මිනිස්සුන්ට ඔය මං හොඳ වැඩක් කරා කියන જાතිය එකක් කරාට පස්සේ ඒක ප්‍රතිචාරය ලස්සන මිහිරි වෙන්න විදියක් නැත. ලස්සන හෝ මිහිරි වෙන්න විදියක් නැත. ඒක බොහොම නරක අමිහිරි ප්‍රතිචාරයක් තමයි ඔබට එන්න පුළුවන්. ඒ වගේ නරක ඇක්ෂන් එකකට හොඳ රියැක්ෂන් එකක් එන්න විදියක් නැහනේ. තරහෙන් දත් මිටි කකා උපාය යොදලා කරන නරක වැඩකට එවැනි ඇක්ෂන් එකක රියැක්ෂන් එක එහෙම වෙන්න විදියක් නැහැ හොඳ විදියට. ඒකට සමාන ප්‍රතිචාරයක් තමයි බොහෝ වෙලාවට එන්නේ. 99%ක්ම එහෙම තමයි වෙන්නේ.
ප්‍රතිචාරය වෙනස් වෙන්න අනිකගේ පැත්තෙන් ලැබෙන එක නේ. අනිකගේ පැත්තෙන් ලැබෙන කර්ම විපාක නෙවෙයි. අනිකගේ පැත්තෙන් මේ මොහොතේම වුණත් ලැබෙන එක හොඳ එකක් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුද නැද්ද? ගොඩක් අඩුයි පින්වතුනි. ගොඩක් අඩුයි. ඔබ ඒක අවබෝධ කරගන්න. ඔබ ඒක වටහා ගන්න. ඒකයි භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරන්නේ. දේවතාව ඇහුවම ඉතින් ඔබට සතුටින් ඉන්නත් ඕන නම් ඔබට ශෝක නැතුව ඉන්නත් ඕන නම් දුක ශෝකේ නැතුව ඉන්නත් ඕන නම් සන්තාපයක් නැතුව ඉන්න ඕන නම් තැවිල්ලක් දැවිල්ලක් නැතුව ඉන්න ඕන නම් ක්‍රෝධය කියන එකම ධර්මය නැති කරගන්න. ක්‍රෝධය වෛරය කියන එකම ධර්මය නැති කරගත්තොත් ඔබට ඔය කියන જાතියේ සැනසීමක් සතුටක් භුක්ති විඳින්න පුළුවනි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. දේවතාවාට පුහුණු වෙන්න. කොච්චරනම් ඇත්තද නේද? කොච්චරනම් ඇත්තද? අපි අර මිහිරි කොටසට ඇලි තරහෙන් වෛරෙන් ක්‍රෝධෙන් ප්‍රතිචාර දක්වන්න වැඩ කරන්න ගිහිල්ලා අපි අපේ ජීවිතයට කරගෙන තියෙන හානිය අපි අපේ සංසාර ගමනට කරගෙන තියෙන හානිය සුළුපටු එකක් නෙමෙයි. අපි තරහෙන් ක්‍රෝධෙන් වෛරෙන් උත්තර හොයන්න ගිහිල්ලා ප්‍රශ්නවලට නේද සංකීර්ණ ප්‍රශ්නවලට අපි තරහෙන් ක්‍රෝධෙන් වෛරෙන් උත්තර හොයන්න ගිහිල්ලා අපි මේ ලෝකේ සැනසීම නැති කර ගන්නවනේ නේද? නැති කර ගන්නවා. අපේ සුවය නැති කර ගන්නවා. සතුට නැති කර ගන්නවා. මේක අවබෝධ කර ගන්නට ඕන. මේක වටහා ගන්නට ඕන ඔබ. ඊටාම බුද්ධිමත්. ඊටාම ප්‍රඥාවන්තව මෙය ඔබගේ ජීවිතේ තේරුම් ගන්නට ඕන මේ තථාගතයන් වහන්සේ වදාළ මේ ධර්ම කොටාසය. පින්තුනි ක්‍රෝධය, ද්වේෂය කියන මනෝභාවය එසෙත හැමතිස්සෙම දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්තයි. නේද? දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්තයි. ද්වේෂය, ක්‍රෝධය කියන මනෝභාවයන් උපදින්නේ ගැටීම, පටිඝය සහ දොම්නස එක්ක. ආභිධර්මික විග්‍රහයේ තියෙන එකයි. හැමතිස්සෙම ගැටි තමයි හිත තියෙන්නේ. පටිඝ, දෝමනස, සතුටක් නැහැ. සතුටක් නැහැ. දෝමනසින්මයි යුක්ත. ඉතින් ගැටි යන අවස්ථාවල අපි කවුරුවක්වත් සතුටින් ඉන්නවද? අපි කවුරුවක්වත් සතුටින් ඉන්නේ නැහැ. දෙයක් එක්ක ගැටුණත්, පුද්ගලයෙක් එක්ක ගැටුණත්, තැනක් එක්ක ගැටුණත් අපි කවුරුවක්වත් ගැටි ඉන්නකොට සැනසීමක ඉන්නේ නැහැ. අපි කවුරුවක්වත්. ඔබ මේ වෙලාවේ ඉන්නේ කා එක්ක හෝ ගැටෙමින් නම් ඔබ දන්නවා ඔබේ සැනසීම නැති වෙලා. ක්‍රෝධයෙන් තමයි ගැටෙන්නේ. ද්වේෂය නිසා තමයි ගැටෙන්නේ. ද්වේෂයේ ක්‍රෝධයේ ස්වභාවයක්මයි ගැටෙන එක. කෙනෙක් එක්ක ගැටෙනකොට අපි යාගේ හැම ඉරියව්වක් එක්කම ගැටෙනවා. කන විදිය ගැන, ඇවිදින විදිය ගැන, කතා කරන විදිය එක්ක, හැසිරෙන විදිය එක්ක, අඳින පළඳින විදිය එක්ක ගැටෙන්න පටන් ගත්තට පස්සේ නොගැටෙන දෙයක් කියලා නැහැ. එයා ඇසුරු කරන අය එක්ක, එයා ඡන්දෙ දෙන පක්ෂ එක්ක, එයා යන්න කැමති තැන් එක්ක, එයා කන්න කැමති කෑම එක්ක මෙහෙම ගත්තම ඒ ගැටුම කියන එක පටන් ගත්තම කෙනෙකු සමග මේ ගැටිලා ඉවර වෙන්නේ මෙතනත් එක්ක විතරයි කියලා එකක් නැහැ. මං ගැටෙන්නේ ඔයාගේ මේ කන විදිය එක්ක. එහෙම එකක් නැහැ. කන විදිය එක්කත් ගැටෙනවා, කන කෑම එක්කත් ගැටෙන වර්ග එක්ක මං කැමති නෑ ඔයා කන කෑම. මං කැමති නෑ ඒවට. මං කැමති නෑ ඔයා කන විදියට. මේ විදියට ගතම පිංගුතුනි, ඒ කියන්නේ ගැටීම ආරම්භ කරාම යමෙකු සමග යම් දෙයක් එක්ක යම් තැනක් එක්ක ඒකේ අගක් මුලක් නැතුව ඊට සම්බන්ධ වෙන සියලු දේ සමග, සියලු සිද්ධි සමග, සියලු අය සමග අපේ ගැටෙන්නේ පටන් ගන්නවා. දැන් බලන්න ඔබ ගැටෙමින් ඉන්න කෙනෙක් එක්ක ඔබට නිකන් හරි පෙනුනොත් එහෙම කවුරු හරි
මිත්‍ර වෙලා ඉන්නවා. නේද? ඔබ ගැටෙන කෙනෙක් එක්ක කවුරු හරි මිත්‍ර වෙලා ඊළඟට වෙන්නේ මොකද්ද? ඔබගේ හිත එයා එක්කත් ගැටෙන්න පටන් ගන්නවද නැද්ද? එයා එක්කත් ගැටෙන්න පටන් ගන්නවා. එයාගේ වැඩ එක්කත් ගැටෙන්න පටන් ගන්නවා. එයාගේ හැසිරීම එක්කත් ගැටෙන්න පටන් ගන්නවා. මේක තමයි සිතේ ස්වභාවය. මේක තමයි සිතේ යථාර්ථය. ඒ ගැටිල්ල ආරම්භ වුණාට පස්සේ ඒක කෙලවරක් නැතුව අර ඔබ ගැටෙන අරමුණ එක්ක සම්බන්ධ වෙන සියලු දේ එක්කම ගැටෙනවා. සියලු දේ එක්කම ගැටෙනවා. කියන්නේ බොහෝ දේවල් වලට ඇයි අකමැති කියලා බැලුවම සමහර වෙලාවට ඒ දේට තියෙන අකමැත්තකට වඩා ඒ දේ එක්ක සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයාට තියෙන අකමැත්ත. දැන් කරුණට සමහර කාරණේට අකමැති නෑ. හැබැයි කියන පුද්ගලයා එක්ක තියෙන තරහට, ද්වේෂයට, ක්‍රෝධයට, වෛරයට කාරණාවෙත් වෙන්නේ වැරද්දමයි. ඒක තමයි මේ මනසේ රටාව. ඉතින් ඔබට කවදාක සතුටින් නම් ඉන්න හම්බෙන්නේ නැහැ මේ වැඩෙන්. මේ වැඩෙන් සතුටින් නම් ඉන්න හම්බෙන්නේ නැහැ. මේ හිතන රටාවෙන්, මේ පිළිපදින රටාවෙන්, මේ අබ්බැහි වෙලා යන විලාසයෙන් ඔබ හොඳට අවබෝධ කරගන්න සැනසීම සතුට කියන එක නම් උදා කර ගන්නට නම් හම්බෙන්නේ නැහැ. ශෝකෙන්ම තමයි. දෝමනස්සාගත කියන්නේ ශෝකයමනේ. ඉතින් ද්වේෂේ හැටිම තමයි ශෝකය උපදවනවා. ශෝකෙන්ම තමයි ඉන්න වෙන්නේ. ඇයි? ඔය අපි කැටෙන පුද්ගලයෝ, දේවල්, ඒ පුද්ගලයෝ වටා තියෙන දේවල්, ඉතින් අපේ කටනෙත් එක්ක අපිට තියෙන ද්වේෂ ක්‍රෝධෙත් එක්ක අපි හිතන්නේ ඒවයි පැවැත්ම නෙමෙයිනේ. අපි අපේක්ෂා කරන්නේ ඒවයි මේ බබලීම නෙමෙයිනේ. ඒවයි ආයුෂ නෙමෙයිනේ. ඒ අයගේ හෝ දේවල් වල දීර්ඝායුෂ නෙමෙයිනේ ප්‍රාර්ථනා කරන්නේ. ඒවයි දීප්තිමත් බව නෙමෙයිනේ ප්‍රාර්ථනා කරන්නේ. ඒවට වගතුවක් වෙන එක නෙමෙයිනේ ප්‍රාර්ථනා කරන්නේ. අපේ ප්‍රාර්ථනාව, අපේ මනසේ කැමැත්ත වෙන්නේ ඒවා කෙටි කාලෙකින් ඉවර වෙන එක, ඒ අය හෝ දේවල්, ඒවා දුර්වර්ණ වෙලා යන එක, බැබලීම නැති වෙලා යන එක, වටේ පිටේ කාත් කවුරුත් එයාට හෝ ඒ දේවල් වලට අදාළව නැති වෙලා යන එක. ඒකවේ අපි ගැටෙන්න පටන් ගත්තට පස්සේ අපේ ප්‍රාර්ථනාව වෙන්නේ ඒ ගැටෙන දේ, ගැටෙන කෙනා ඉක්මනින්ම අපගේ මේ සීමාවේ අපිට නැති වෙලා යන එක, එක්ක පේන්න නැති වෙලා යන එක, එක්ක පෙනුනත් ඒගොල්ලොන්ට තියෙන දේවල් නැති වෙලා යන එක. දැන් එහෙම බලාපොරොත්තු වෙන පුද්ගලයාට ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ලැබෙනවද? ඔබ ඔබගෙන් බලන්න. ඔබ අකමැති, ඔබ ගැටෙන යම් පුද්ගලයෙකුගේ දේවල් නැති වෙන්න ඕනේ හෝ එයාට තියෙන දේවල් අඩු වෙන්න ඕනේ කියලා හෝ අපේක්ෂාවක ඔබ ඉඳපු දවසක් තියෙනවද හෝ ඔබ ඉන්නවද දැන්ට? ඔබ කල්පනා කරන්න. ඒ දේවල් නැති වෙනකන් ඔබ හැම දවසකම අවධානය යොමු කරනවා. ඔබට පේනවා තවම නැති වෙලා නැහනේ. තවම ඉන්න විදියට ඉන්නවනේ. කිසි ලෙඩක් දුකක්වත් නැහනේ. මේක හෙල්ලෙනවවත් පේන්නේ නැහනේ. කිසි බබලීමේ අඩුවකුත් නැහනේ. තාමත් එයාගේ වටේ අහවල්ලු ඉන්නවනේ. දැන් ඔබගේ බලාපොරොත්තුව උනේ දිගු කලක් ඉඳලා ඒ ටික නැති වෙන එක නම් දැන් ඔබ බලාපොරොත්තු වෙන එකට පිටින් දෙයක් වෙන්න පටන් ගන්නවා. ඇති වෙන්නේ සැනසීමක්ද ශෝකයක්ද? ශෝකය. ඔබ ඒ ගැන හිත ශෝක කරනවා. ඇයි මේ මිනිහටම හරියන්නේ? ඇයි මේ මනුස්සයාටම මේ දේවල් ලැබෙන්නේ? ඊට පස්සේ හිතනවා මම මොකක්ද කරපු අරද? මට මොකක්වත් හම්බෙන්නේ නැහැ. ඇයි මේ මිනිහටම ලැබෙන්නේ? ඇයි මේ මිනිහටම දේවල් ලැබෙන්නේ? මට මෙච්චර නරක කරනවා.
මට මෙච්චර දුෂ්ටකම් කරනවා. මට මෙච්චර අපරාධ කළා තියෙනවා. ඉතින් ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ නැහැ. ඔබේ හිණ ඉෂ්ට වෙන්නේ නැහැ. ඔබගේ පැතුම සඵල වෙන්නේ නැහැ. ඉතින් ඔබ දුකෙන්, ඔබ ශෝකෙන්. යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. ඔබ යමක් අපේක්ෂා කරනවද? ඔබ යමක් බලාපොරොත්තු වෙනවද? ඔබ බලාපොරොත්තු වෙන දේ, ඔබ අපේක්ෂා කරන දේ ඔබට නොලැබෙනකොට ඒ අපේක්ෂා භංගත්වය නිසා, ඉච්ඡා භංගත්වය නිසා මනෝ ව්‍යාධීන් හට ගන්නවා. ඔබ දුකෙන්, අසහනෙන්, අසතුටෙන් ඉන්නවා. ඔබට ඔබ ගැන කලකිරීමක් ඇති වෙනවා. ඔබට ඔබම එපා වෙන්න පටන් ගන්නවා. දිගින් දිගටම අනේකාගේ අයහපත හෝ අනේකාගේ දේවල් වල විනාශය බලාගෙන ඉඳලා ඒක වෙන්නේ නැතිකොට ඒක බලන් ඉඳලම ඔබට ડિප්‍රෙෂන් තත්ත්වයන් ඇති වෙනවා. අය මුකුත් වෙනසක් වෙනව පේන්නේ නැහැ. මේක හොඳට අවබෝධ කරගන්න. මේ භාග්‍යවතුන් වහන්සේ මේ සංක්ෂිප්ත දේශනාවේනේ, මේ ඊටාම කෙටි දේශනාවේ වදාළ මේ බරපතල කාරණය අපේ පින්වතුන්ලා හොඳට බුද්ධිමත් අවබෝධ කරගන්න ඕන. මේක ඊටාම ලොකු ගැඹුරක් තියෙන දේශනාවක්. ඊටාම ගැඹුරු පණිවිඩයක් අපිට ලබා දෙන දේශනාවක්. අපිට දුක ශෝකය නැතුව ඉන්න, සතුට සැනසීම ඇතුව ඉන්න තමයි මේ මාර්ග සූත්‍රය දේශනා කරන්නේම. ඒ දේවතාවා අහපු ප්‍රශ්නේ අනිත් අය වෙනුවෙන් හෝ දේවතාවා එතුමා වෙනුවෙන් අහපු ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. හැබැයි එතුමා වෙනුවෙන් අහපු ප්‍රශ්නයක් වුණාට ඒක මට හැඟෙන්නේ මං වෙනුවෙන් අහපු ප්‍රශ්නයක්මයි. මට හැඟෙන්නේ මං වෙනුවෙන් අහපු ප්‍රශ්නයක්. එතකොටයි මේ දේශනාව මගේ ජීවිතයට ගලප්පගෙන, මගේ ජීවිතයට එය ප්‍රත්‍යක්ෂ කරගෙන අපට මේ තුලින් විමුක්තියක්, සැනසීමක්, උතුම් නිවනක්, ශාන්තියක් උදා කරගන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ. ඔබත් හිතන්නේ විදියට මේ දේවතාව අහලා තියෙන්නේ මගේ ප්‍රශ්නේනේ. මටත් ඕන දුකක් නැතුව ඉන්නනේ. මටත් ඕන සැනසීම නිදා ගන්නනේ. ඔහු මගේ ප්‍රශ්නේ බුදුහාමුදුරුවන්ගෙන් අහලා. දැන් ගොඩාක් අයට හිතෙනවනේ අනේ ඉතින් අපිට බුදුහාමුදුරුවෝ හිටියනම් මගේ දුක ගැන කියලා මට උත්තරයක් හරියට හොයාගන්න තිබ්බා. හාමුදුරුවෝ කී දෙනෙක්ගෙන් ඇහුවත් උත්තරයක් හරියට හම්බෙන්නේ නැහැ. මම මහා උගත්තු කියලා ගොඩක් අයගෙන් ඇහුවා. ඒගොල්ලොන්ගෙන් උත්තරයක් හම්බුනේත් නැහැ. මට කිසි සැනසීමක් නැහැ. මං හරීම දුකෙන් ඉන්නේ. මං කවුන්සිලර්ස් ළඟට ගියා. කෝ කිසි සැනසීමක් ලැබුණද? ඉතින් ඔබගේ ප්‍රශ්නේ බුදුහාමුදුරුවන්ගෙන් අහලා කලින් අහලා මාග කියන දිව්‍ය පුත්‍රයා ඔබගේ ප්‍රශ්නේ අහලා. මොකද්ද ඔබගේ ප්‍රශ්නේ? දුකෙන් ඉන්නේ. සැනසීමක් නැහැ. මේ දුක නැති කරගෙන සැනසීම උදා කරගන්න පුළුවන් එක ක්‍රමයක් කියලා දෙන්න ස්වාමීනි. ඔබ බුදුහාමුදුරුවෝ ගාව වැඳ වැටිලා අහනවා වගේ ඒ මාග කියන දිව්‍ය පුත්‍රයා බුදුහාමුදුරුවෝ ගාව වන්දනා කරලා ඔබේ ප්‍රශ්නේ තමයි අහලා තියෙන්නේ. ඒ ප්‍රශ්නේ අහුවේ ඔබ කියලා හිතන්න. ඔබටයි බුදුහාමුදුරුවෝ මේ උත්තරේ දෙන්නේ. මොකද්ද ඔබට දෙන උත්තරය? දුකයි ශෝකයයි නැති කරගෙන සතුටයි සැනසීමයි ලබා ගන්නට ඕන නම් එකම දෙයයි තියෙන්නේ. කෝදං ජහත. ක්‍රෝධය දුරු කරව. ක්‍රෝධය නැති කරන්න. තරහ නැති කරගන්න. වෛරය නැති කරගන්න. ගැටීම නැති කරගන්න. ක්‍රෝධය, වෛරය, ගැටීම දුරු කරගන්නකොට ඔබ හොයන දේ ඔබට ලැබෙයි. දුක ශෝකයක් නැති වෙලා යයි. සතුට සැනසීමත් ඔබට ලැබෙයි. මේ බද්දහම්ඳුරුන්ගේ කතා නෙමෙයි හොඳේ. මේ බද්දහම්ඳුරුන්ගේ අදහස් නෙමෙයි. මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව. ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබට වදාළ දුක නැති කරගන්නා වූ, ශෝකය නැති කරගන්නා වූ, සතුට උදා කරගන්නා වූ, සැනසීම උදා කරගන්නා වූ භාග්‍යවතුන් වහන්සේ වදාළ ක්‍රමය. ක්‍රෝධය දුරු කරන්න කියන එක. ක්‍රෝධය දුරු කරන්නේ කොහොමද? අක්කෝදේන ජිනේ කෝදං.
ක්‍රෝධ නොකිරීමෙන්මයි ක්‍රෝධය දුර වෙලා යන්නේ. එනම් මෛත්‍රී වැඩිමෙන්. ක්‍රෝධය දුර වෙන්නේ කොහොමද? අක්‍රෝධේන. ජිනේ ක්‍රෝධං. ක්‍රෝධ නොකිරීමෙන්. ක්‍රෝධ කරලා ඉවර වෙනවයි කියලා එකක් නැහැ. දැන් ඔය සාමාන්‍යයෙන් ඔය මේ මහායා ගන්න ඕන මේ එහි තියෙනවා සමහර ඒවා මේ විඳලම ඒකේ මේ නිෂ්ඨාවට යන්න ඕනි කියලා එක. ඒ කියන්නේ දැන් ක්‍රෝධය වුණත් ක්‍රෝධයෙන් ප්‍රතිචාර දක්වලා එයින් නිස්සරණයට යෑමක්. කාමයේ වුණත් කාමාශාවට යෙදිලා කාමාශාව ඒ තුලම ඇතිවීමක් උදා කරගන්න. ථේරවාදී තථාගත ලෞතුරු බුදුදහමේ එහෙම කියන්නේ. එහෙම මේ යෙදීමෙන් දුර වෙනවයි කියලා කාමයේ ගැනවත් ද්වේෂය ගැනවත් බුදුදහම යෝජනා කරන්නේ. බුදුදහම යෝජනා කරන්නේ ඒකේ ප්‍රතිපක්ෂයෙන්මයි. ක්‍රෝධයට ක්‍රෝධ කරලා කවදාවත් ක්‍රෝධය ඉවර කරන්න බෑ. වෛරයට වෛර කරලා කවදාවත් වෛරය ඉවර කරන්න බෑ. නහි වේරේන වේරාණි. වෛරයට වෛර කරලා කවදාවත් ඒක සංසිඳෙන්නේ නැහැ. සම්මන්තිද කුදාචනං. ඒකේ සංසිඳීමක් වෙන්නේ නැහැ. අවේරේනච සම්මන්ති. අවේරයෙන්මයි නැත්තම් වෛර නොකිරීමෙන්මයි ක්‍රෝධ නොකිරීමෙන්මයි ක්‍රෝධය වෛරය දුර්වල වෙලා නැති වෙලා යන්නේ. ඒස ධම්මෝ සනත්තනෝ. මේක සනාතන ධර්මයක්. මේක විශ්ව ධර්මයක්. විශ්වීය ධර්මයක්. ඒ යුනිවර්සල් ට්‍රුත් එකක්. විශ්වීය ධර්මතාවයක්. කවදාකවත් ඔබ වැරදි දේවල් ඔළුවේ දාගන්න යන්න එපා. නේ. වැරදි දේවල් ඔළුවේ දාගන්න යන්න එපා. මේක කරලා මට ඇති වෙනකම් මම පලි ගන්නවා. පලිගෙන ඉවර කරලා මට ඇති වෙයි. එදාට තමයි නවත්තන්නේ. මටම ඇති වෙයිනි. එහෙම ඇති වෙන්නේ නැහැ. එහෙම ඇති වෙන්නේ නැහැ. මොකද ඔය ක්‍රෝධයේ වෛරයේ මිහිරි කොටසක් තියෙනවානේ. ඒකයි විස සහිත මුලකුයි අග මිහිරිනේ බුදුහාඳුරු දේශනා කරන්නේ. ඒක මේ දැන් මේ සූත්‍රයේම. ඔන්න ඔය මිහිරි කොටස නිසා තමයි මේක කිරීමෙන් ඉවර කරන්න බැරි. කියන්නේ වෛර කිරීමෙන් ඒ වෛර ඉවර කරන්න බැරි, ක්‍රෝධ කිරීමෙන් ඉවර කරන්න බැරි ක්‍රෝධය ඒකේ මිහිරි කොටසක් මේ ඒකේ ඵලය විදියටනේ මුල විස උනාට අග පොඩි මිහිරි කොටසක් තියෙනවා. එතකොට ඔන්න එක දෙයක් කරනවා Tamanට කරපු දෙයට. ඉතින් පොඩි ආස්වාදයක් ලැබෙනවා. ඒ ආස්වාදේ ලැබලා ඉන්නකොට ඔන්න පේනවා ආපහු ඒ අදාළ අරමුණ සහිත අදාළ තරහකාරයා කියමුකෝ අපි අකමැති කෙනා ආපහු මතුවෙලා. දැන් අර පළවෙනි එකෙන් ඇති වෙනවද? නෑ. දැන් මම එකක් කරානේ ඔය හොඳටම මැදයි. එහෙම හිතනවද? එහෙම හිතන්නේ නෑ. මම කරාට මේ මුකුත් වෙලා නෑනේ. ඔය ඉන්නේ. තව එකක්. ඒක ඉවර වුණාම තව එකක්. තව එකක්. ඇතිවීමක් නෑ. එහෙම වෛරය ක්‍රෝධය කියන එක පොඩ්ඩක් හරි කරොත් ප්‍රතිඵලය භයානකයි. පොඩ්ඩක් හරි කරනවා කියන්නේ ප්‍රතිඵලය භයානකයි. ආපහු අලුත් වෙනවා. ආපහු උපදිනවා. මේක ඉතින් බුදුවරුන්ගේ ක්‍රමය. අපේ ක්‍රමේනේ නෑ ටිකක් දෙන්න ඕන. ඉඳලා හිටලා දීලා දින්න ඕන. ඒ අපේ ක්‍රමේ. එහෙම නැති වුණොත් ඔලුව උඩ නගින්නේ, කරේ නගින්නේ. ඔලුවට අත හොදයි. ඒ අපේ ක්‍රමේ. බුදුවරු දේශනා කරන්නේ පටිසෝතගාමී පිළිවෙතනේ. සැඩපහරට එරෙහිව උඩුගම් බලා පීනීම අමාරු වැඩක්. හැබැයි සැනසීම සහ සතුට ලැබෙන ශෝකය දුර වෙන ක්‍රමේ විතරයි බුදුවරු දේශනා කරන්නේ. ඔබ මේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් විදියට
බුදුහාමුදුරුවෝ දේශනා කරපු ක්‍රමය තුළ ඔබගේ සැනසීම සහ සතුට හොයාගන්න ඔබ වීරය කරන්න ඕන. වීරය කරන්න ඕන. අද දේශනාවේ ඔබට කියලා දෙන්නේ ඒකයි ඒ වීරය ඔබ තුළ දියුණු කරගන්න කියලා. ඒ වීරය ඔබ තුළ උපදව ගන්න ඔබට පුළුවන් ඒක. මට පුළුවන් මටත් ඔබටත් ඒක බැරි නම් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඔබට සැනසීම සතුට ලැබෙනවා ක්‍රෝධය දුරු කරාම ඔබ ඒක කරගන්න කියලා දේශනා කරන්නේ අපිට පුළුවන් නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ ඒක දේශනා කරන්නේ. අපිට පුළුවන් ඒ විශ්වාසය ඇති කරගන්න. ඔබේ ඇතුලේ තියෙන ක්‍රෝධය නැති කරගන්න ඔබට පුළුවන්. මගේ තුල තියෙන ද්වේෂයක් ක්‍රෝධයක් වෙත්නම් ඒව නැති කරගන්න මට පුළුවන්. තමන් ගැන ලොකු විශ්වාසයක් ඇති කරගන්න. මේ මනුස්ස ආත්මය ලැබපුව අපිට තමයි ඒව නැති කරගන්න පුළුවන්. බල්ලෙකුට ඒක කරගන්න බෑ. පූසෙකුට ඒක කරගන්න බෑ. හරකෙකුට ඒක කරගන්න බෑ. අපිට පුළුවන්. අපිට පුළුවන්. අපි මනුෂ්‍යයෝ. මනස උසන්නතා මනුස්සා. උසස් තත්වයට පත් කරගන්න පුළුවන් මනස. මනස උසස් තත්වයට පත් කරගැනීමේ විශේෂ හැකියාවක් අපිට තියෙනවා. අපිට තමයි උපරිම මැක්සිමම් ලෙවල් එකට අපේ මනස මොළය කල්ටිවේට් කරන්න පුළුවන්, ඩෙවලොප් කරන්න පුළුවන්. අපිට පුළුවන් ඒක. ඒ අවස්ථාව අපිට තියෙනවා. අපි මිනිස්සු විදිහට ඉපදිලා තියෙන ඒ ශක්තිය එක්ක. ඒ ශක්තිය ඔබ තුල තියෙනවා. මා තුල තියෙනවා. අපි කාගෙත් ගාව තියෙනවා. ඒක රාගම් ભેදයක් නෑ. හැම මනුස්සයා තුලම තියෙනවා. හැම මනුස්සයා තුලම තියෙනවා. ඒ ශක්තිය. යහපත් වීමේ ශක්තිය. නිවැරදි වීමේ ශක්තිය. වෙනස් වීමේ ශක්තිය ඔබ සතුයි. ඔබත් මාත් කරගත යුත්තේ ඒ අවදි කර ගැනීමයි. ඒ ශක්තියෙන් වැඩ ගැනීමයි. ඒ ශක්තිය ඉහළට ඔසවාගෙන ඇවිල්ලා එයින් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න ඕන. විශේෂයෙන්ම සැනසීම උදා කරගන්න. ක්‍රෝධය වෛරය දුරු කරගන්න. තරහ ද්වේෂය දුරු කරගන්න. අපි මේ ශක්තිය අපගාව තියෙන මේ අසිරිමත් බලය අපි පාවිච්චි කරන්න ඕනේ. අසිරිමත් බලයක්. ඒ ශක්තිය ඒ බලය අපි මතු කරලා ගන්න ඕනේ. මොකද අපි ගොඩාක් වැඩ කරන අයනේ. අපි සමාජ වැඩ කරනවා, බොහෝ අය එක්ක එකතු වෙනවා. දැන් පැවිද්දන් වන අප වුණත් ශිෂ්‍යාදීන් නිර්මාණය කරනවා, ශිෂ්‍යෝ හදනවා, ආයතනික කටයුතු කරනකොට ඒ කණ්ඩායම් එක්ක ගුරුවරු එක්ක වැඩ කරනවා. ඉතින් අපිට ක්‍රෝධය තරහව උපදින්න තියෙන ඉඩ ප්‍රස්ථා වැඩි. අපි මේ කැලයක කාත් කවුරුක්වත් ඇසුරු නොකර ඉන්න අය නෙවෙයිනේ. ඒ නිසා අපිට උපදින්න තියෙන අවස්ථා වැඩි. ඔබ ගත්තොත් දරුවෝ මල්ලෝ එක්ක ඉන්නවා, ආයතනට ගිහලා රැකියා කරනවා, එක්ක ඔබේ බිස්නස් එකක් කරනවා, ඒකට මිනිස්සු සම්බන්ධයි. ඊළඟට අපි කවුරුත් ජීවත් වෙන්නේ රටක, කොතනක හරි රටක. ඒ රටේ නීති තියෙනවා, ඒ රටේ පාලකයෝ ඉන්නවා, ඒ රටේ මිනිස්සු ඉන්නවා. ඊළඟට ගත්තාම අපි ඉන්නේ මේ ඊටාම ප්‍රබල ලෙස සෝෂල් මීඩියා ක්‍රියාත්මක වෙන කාලෙක. ඉතින් අපේ චරිතය සම්බන්ධව, අපේ ජීවිතය සම්බන්ධව අපිට කිසිම සම්බන්ධයක් නැති, අපි එක දවසක්වත් ඇසුරු කරලවත් නැති අයට ඕන දෙයක් කරන්න පුළුවන්, ඕනම නරකක් අපිට කරන්න පුළුවන් කාලෙකනේ අපි මේ ජීවත් වෙන්නේ. ඒ අයි තාක්ෂණයේ දියුණු වෙලා තියෙනවා නේද? මම වගේම නොහොබිනා ක්‍රියාවක නියැලෙනවා, මගේ රූපයෙන්ම නිර්මාණය කරන්න පුළුවන්, මගේ කටහඬින්ම කතා කරන වගේ කතා කරන්න පුළුවන්. මම වගේම රූපරාමු චලනය වෙන්න සලස්සන්න පුළුවන්. මෙච්චර බලවත් කාලයක ඉන්නේ. ඉතින් මේ කාලය අපේ හිත හදාගෙනයි වැඩ කරන්න ඕන. අපේ හිත හදාගෙන අපි වැඩ කරන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළානේ පළමුවෙන්ම තමන් හික්මෙන්න. අත්තානමේව පඨමං. තමන්ගේ ද්වේෂය, ක්‍රෝධය, වෛරය තමන් ඉස්සෙල්ලම දුරු කරගන්න. ප්‍රතිරූපේ නිවේසයේ. තමන්ව හික්මවාගෙන ඉන්න ඕන මුලින්. තමන්ගේ හිත හදා ගන්න ඕන. අතඤ්ඤ මනුසාසෙය. ඊළඟට තමයි අපි සමාජයේ එක්ක කටයුතු කරන්න ඕන. නකිලිසේ පඬිතෝ එහෙම නොතින් කෙලෙසෙන්නේ නැහැ. අපි කෙලෙසෙන්නේ අපේ මනස හදාගන්නේ නැතුව අපි අනිත් අය එක්ක වැඩ කරන්න යෑමෙන්. අනිත් අය එක්ක වැඩ කරන එක නවත්තන්න කියලා බුදුදහම යෝජනා කරන්නේ නැහැ.
හැබැයි අනිත් අය එක්ක වැඩ කරන එක, අනිත් අයට මඟ පෙන්වන එක, සමාජ සම්බන්ධතා පවත්වන එක, ටීම් වර්ක් කරන එක, මේ ඔක්කොමට කලින් ඔබගේ හිත හදාගන්න එකත් කරන්න ඕන. ඔබගේ හිත ඔබ හික්මවා ගන්න ඕන. ඔබගේ හිතේ ඔබ සංයමයක්, දියුණුවක් උදා කර ගන්න ඕන. තරහ, ක්‍රෝධය ඔබ දුරු කර ගන්න ඕන. එහෙම දුරු කරගත්තේ නැතුව යන ගමනකදී ඔබ කෙලෙසිලා යනවා. ඔබ කෙලෙසිලා යනවා. මේ වගේ අවසන ලෝකෙක, ඔබ කුපීත කරන දේවල් වෙන ලෝකෙක ඔබ මෙතන වෛර ක්‍රෝධය හදාගන්නේ නැතුව ඉන්න ඕන. මොකද ඔබ වෛර ක්‍රෝධය හදාගන්නේ නැතුව ඉන්න ඕන. එයින් නැති වෙලා යන්නේ ඔබේ සැනසීම නිසා. දැන් මම වෛර ක්‍රෝධය හදාගන්නේ නැතුව ඉන්න අපරිමිතව වීරය කරනවා. ඒ වීරය කරන්නේ මොකද හේතුව? මට දුකෙන් ඉන්න ඕනේ නැති නිසා. මට අසතුටින් ඉන්න ඕනේ නැති නිසා. වෛරය ක්‍රෝධය හදාගන්නේ නැතුව ඉන්න මා තුළ මා උත්සාහ කරනවා. ඉතින් ඔබටත් බුදුදහමේ යෝජනාව මාර්ග සූත්‍රය තුළ කුමක්ද? ඔබට සතුට සැනසීම ඕන නම්, දුක ශෝකය නැතුව ඉන්න ඕන නම් ගොඩාක් දේවල් පුහුණු කර කර ඉන්න ඕන නෑ. එක දෙයයි පුහුණු කර ගන්න ඕන. ක්‍රෝධ නොකර ඉන්න. ක්‍රෝධ නොකර ඉන්න. කාටවත් වෛර නොකර ඉන්න. ද්වේෂය, ක්‍රෝධය, වෛරය ඔබට දුක ශෝකය උපදවනවා. සතුට සැනසීම නැති කරනවා. නේද? ගොඩාක් දේවල් ලැබෙන එක දෙයක් නේද? ගොඩාක් දේවල් ලැබෙනවා මේ දේ පුහුණු කරගත්තොත්. ගොඩාක් දේවල් නැති වෙලා යනවා මේ එකම ක්‍රෝධය කියන ධර්මය තියාගෙන ගියොත්. උදෑසනම ලස්සන දෙයක් ඉගෙන ගත්තා.